හායි. බීච් එකට යනවා ගයිස්. ඔයාලා කොහෙන්ද බීච් එකට ෆස්ට් ටයිම් යන්නේ? පොඩ්ඩක් යට වෙලා තියෙන මේ හරියනේ. ඔව් පොඩ්ඩක් වැස්සා. පොඩ්ඩක් ඇස්සම ගොඩක් යට වෙනවා මේ. ගොඩක් යට වෙනවා. මොකද තමයි වෙලා තියෙන්නේ පාරේ. මේ තත්ත්වය. ඒ කොල්ලෝ අද බීච් එකට යන්නේ. මම ඉන්නේ සෙට් එක. පේනවනේ ගයිස් පාරවල්. දෙලින්ම වතුර බැහැලා යන තැනක් නැහැ. ඒක නිසා වතුර තියෙනවා. රැඳිලා තියෙන වතුර. අපි යන්නෙත් මේ අර මෙහෙන් අස්වල වලින් පැනලා තමයි යන්නේ. වතුරේ යන්න විදියක් නෑ අපිට. ඒ කොටාමල්ලි තමයි ඉතින් යන්නේ එකෙන්ම. රටින්දි ගහ. ඇටිලා. ගයිස් සෙට් එක යනවා දැන් ඉතින් මේ පාරේ තියෙන වතුර අයින් කරන්න යන්න එහෙම ලොකු මේ වගේ බවුසර් ඇවිල්ලා බට දාලා තමයි පාරේ තියෙන වතුර අයින් කරන්නේ. දැක්කනේ මෙහි වතුර බැහැලා යන්නේ. අර වගේ ඇවිල්ලා බට දාලා තමයි පාරේ තියෙන වතුර අයින් කරන්නේ. ගයිස් අන්න බිල්ඩින් එකේ හැපැත්තේ තමයි මුහුත් තියෙන්නේ. තා ටිකක් දුර යන්න ඕනේ අපි. තාම යන ගමන් ඉන්නේ. පේනවනේ ගාලලා තියෙන්නේ. මොන ගයිස් අපි දැන් ටිකක් ළඟට ආවිල්ලා තියෙන්නේ. මේ හරි ඔක්කොම නිකන් විලා තියෙන්නේ විලා. නිකන් අර කට්ටිය නතර වෙලා ඉන්නේ. බෝඩින් ප්ලේස් වගේ තියෙන්නේ. ගොඩක් වැඩ කරන අය නැවතිලා ඉන්න ඒවා තමයි තියෙන්නේ මේ ටිකේ. මේ අපි ආපු පැත්තෙම තියෙන්නේ ඒවා. අර එහා පැත්තේ තමයි මුහුද තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මේ හරිය පොඩ්ඩක් බිසි ටයිප් එකක් තියෙනවා. මැක්ඩොනල්ඩ්ස් එකක් තියෙනවා. අතන තියෙනවා මාකට් එක සිටි මාකට් කියලා එකක් තියෙනවා අර. මේකේ තෝරන දෙයක් ගන්න පුළුවන්. ගයිස් පාර පැන ගන්න විදියක් නැතු ඉන්නේ. වාහන එනවා. වාහන එනවා වේගෙන් මේ ටිකේ. පාර පැන ගන්න විදියක් නෑ. ගයිස් සෙට් එක ෂෝට් කට් හොයාගෙන කැලෙන් පැනගෙන තමයි යන්නේ බීච් එකට යන්න. අපි යනවා මේ හරි මෙහෙන් පැනගෙන තමයි යන්නේ අස්වල් වලින්. නයිස් ප්ලේස් එක. එතනින් තමයි යන්න තියෙන්නේ. ගයිස් පේනවනේ කට්ටිය ඩ්‍රින්ක්ස් එහෙම ගන්න ඒ වගේ වාඩි වෙලා මේ අස්වල් වල හරිය මේ මෙතන එහා පැත්තේ අර මේ හෝටල් එකේ තියෙන බාර් එකක්. ඒකෙන් කට්ටිය ගොඩක් බොන්න අරගෙන මේ උඩ නැගලා බොනවා මෙහෙම බොනවා බීච් එකයිනේ තියාගෙන. කේක රටවල් වල සෙට් එක. ෆන්ක්ෂන් තමයි.
ගයිස් බීච් එක සෙනග ටිකක් ඉන්නවාද මේ හරි නිවාඩු දවස්නේ මේ දවස්වල සෙට් වෙලා තියෙන්නේ සෙනග ඉන්නවා සමහර අය ඩ්‍රින්ක්ස් ගන්නවා නිදහසේ ඉන්නවා හැබැයි කට්ටියම අර කොල්ලෝ සෙට් ඇවිල්ලා බොනවා කනවා ආතල් එකේ ඉන්නවා ඔන්න ගයිස් බීච් එක ලස්සනයි ඈ කොහොම වුණා කුණු එහෙම ටිකක් අඩුයි මේ බීච් එකේ නේ මිනිස්සු එහෙම කුණු දාන්නේ නැහැ තැන් තැන් වල හැබැයි මේ හරියනම් මේ කට්ටිය බීලා හරේ මේ පොඩ්ඩක් මේ වැඩි වෙලා එහෙම පොඩ්ඩක් ඩස්ට් වෙලා තියෙනවා නැත්නම් බීච් එකේ එච්චර එහෙම නැහැ පිරිසිදුව ටිකක් තියෙනවා නාන්න එහෙම පුළුවන් හොඳට කට්ටියට ලොකු රැල්ලක් නැහැ සින්දු කියනවා බෙර ගහ ගහ ලංකාව වගේම තමයි වෙනසක් නැහැ සරුංගලුත් යාවලා තියෙන්නේ ගයිස් පේනවනේ කට්ටිය සෙල්ලම් කරනවා වැටෙනවා මොන ගයිස් බීච් එක මේක යන්න පුළුවන් ඈතට යනකන් එච්චර යඹුර නැහැ ඈතටම යන්න පුළුවන් ඔන්න ඔක තමයි යාළු බීච් ආපු බ්ලොග් එක බ්ලොග් එක එහෙනම් අපි මෙතනින් නතර කරනවා අනිවාර්යෙන් channel එක subscribe කරන්න කමෙන්ට් එකකුත් දාගෙන යන්න වීඩියෝ එකට තාත් වීඩියෝ එකකින් අපි හම්බෙමු